හෙල්ලෝ යාලුවනේ ආයිබෝන් කියල පිළිගන්නා මගේ YouTube චැනල් එකට. ඉතින් අවුරුදු ගානකට පස්සේ වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. ඉතින් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මේ ෆ්‍රී ෆයර් කියන ගේම් එක හැදුනේ කොහොමද කියන එක ගැන. ඉතින් ගොඩක් කට්ටිය ෆ්‍රී ෆයර් ප්ලේ කරාට එයාලා දන්නේ ෆ්‍රී ෆයර් ගේම් එක හැදුනේ කොහොමද කියන්නේ. ඉතින් හරි මුලින්ම කියනනම් 2017 වගේ වෙද්දි බැටල් රොයල්ස් ගේම්ස් මේ ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ කාලේ PUBG සහ Fortnite කියන ගේම් මේකේ ජනප්‍රියත්වයෙන් ඉහළම තැනක හිටියා. ඒ වුණාට මේ අඩු ඒ කියන්නේ පොඩි මොබයිල් ෆෝන්ස් වල ප්ලේ කරන්න පුළුවන් ගේම් එක ඒ වෙද්දි තිබ්බේ නැහැ. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ගරින සමාගම තීරණය කරනවා ලක්ෂ ගානකට හරියන්න බැටල් රොයල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් ගේම් එකක් හදන්න. ඉතින් මේ ගේම් එකේ ඩෙවලොප්මන්ට් පාර්ට් එක යන්නේ Triple Dots Studio කියන වියට්නාම් ස්ටුඩියෝ එකට. ඔවුන්ගේ අරමුණ වෙන්නේ අඩු RAM සහිත ෆෝන් වලටත් හොඳ බැටල් රොයල් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන එක. කොහොම හරි මාස කිහිපයකට පස්සේ 2017 සැප්තැම්බර් මාසයේදී Free Fire beta version එක නිකුත් වෙනවා. ඊට පස්සේ 2017 දෙසැම්බර් 4 වෙනිදා Free Fire නිල වශයෙන් ලෝකෙට හඳුන්වලා දෙනවා. ගේම් එකේ මුල් කන්සෙප්ට් එක හරිම සරල එකක් තියෙන්නේ. ප්ලේයර්ස්ලා 50 දෙනෙක් ගුවන් යානකින් බැහැලා දිවයිනකට වෙපන් සහ ඉක්විප්මන්ට්ස් හොයාගෙන අන්තිමට මිතුරු වෙන ප්ලේයර් හෝ ටීම් එක ජයග්‍රහණය කරනවා. බූයි එක හම්බෙනවා. Free Fire වෙනත් ගේම් වලින් වෙනස් උනේ මැච් එක විනාඩි 10ක් විතර යද්දි මැච් එක ඉවර වෙනවා. සහ ඒකින්ද ගොඩක් ප්ලේස්ලකට කැමති වෙනවා. 2018 වගේ වෙද්දි Free Fire ලතින් ඇමරිකා, ඉන්දියා, බ්‍රසීල් සහ ඒෂියන් කන්ට්‍රීවල ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රසිද්ධියත් සමගම අලුත් කැරක්ටර්ස්ලා, පෙට්ස්ලා, ස්පෙෂල් ඉවෙන්ට්ස් ගේම් එකට හඳුන්වලා දෙනවා. ප්ලේස්ලට තමන්ගේ කැරක්ටර් එක කස්ටමයිස් කරන්න පුළුවන් එක මේ ගේම් එකේ ජනප්‍රියත්වයට විශාල හේතුවක් වෙනවා. ඊට පස්සේ Free Fire e-sport scene එකත් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. Free Fire ටූර්නමන්ට් වල ප්‍රයිස් පූල් මිලියන ගණනින් ඉහළ යනවා. ලෝකෙ පුරා ටීම් සහ ප්ලේයර්ස්ලා ලක්ෂ ගණන ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් තරඟ කරනවා. කොහොම හරි 2021 දී Free Fire Max නමින් ගේම් එක වැඩි දියුණු කළ version එකක් හඳුන්වලා දෙනවා. මේ version එකේ graphics, effects සහ animation වැඩි දියුණු කරලා තියෙනවා. නමුත් original Free Fire players ලා සමග එකම server වල ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ලොකු වෙනසක් නැහැ. Free Fire වල ජනප්‍රියත්වය ඉහළ යද්දී ලොකු collaboration ගණනාවක්ම සිදු වුණා. ඒ අතරින් ප්‍රසිද්ධ players ලා, music artists ලා, මූවීස් වගේ ඒවා හඳුන්වන්න පුළුවන්. ප්ලේයර්ස්ලා ගත්තොත් ප්‍රසිද්ධ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන රොනාල්ඩෝ, පස්සේ මූවි ගත්තොත් මනි හේස්ට් වගේ, ඊට පස්සේ ගේම්ස් වෙනවා ඇසසන් ක්‍රීඩ් වගේ ඔය වගේ ස්පෙෂල් ඉවෙන්ට් වලින් ගේම් එක මාර විදිහට මෙයාලා ලස්සනට ඩෙවලොප් කරගෙන යනවා. ඒ වගේම තමයි මියුසික් ආටිස්ට්ලා, DJ ලොක්ලා වගේ කේ වගේ, ඊට පස්සේ ඇක්ටර්ස්ලා, රිතික් වගේ ගොඩක් කට්ටිය කොලැබොරේෂන් වෙනවා Free Fireත් එක්ක. ඉතින් කොහොම හරි යාළුවනේ අද වන විට Free Fire කියන්නේ ලෝකේ වැඩිපුරම ඩවුන්ලෝඩ් කරපු මොබයිල්ස් ගේම් අතරින් එකක්. මිලියන 100 ගණනක් නැත්තම් බිලියන 1කට ආසන්න සහ දැන් නම් ඊටත් වැඩි ඩවුන්ලෝඩ් ලබාගෙන තියෙන ගේම් එකක් තමයි Free Fire කියන්නේ. තවමත් ගේම් එක ලස්සනට අප්ඩේට් වෙන ගමන් යන ගේම් එකක්. ඉතින් යාළුවනේ අද මම ගෙනාපු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් හම්බුණා නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.